Hello, Lasita. Congratulations on winning the first silver for Sri Lanka. දැන් ඔයා මේ Thank you. next month ඉරල් කරන්න ඉන්නේ. පොඩක් කියන්න ඔයාගේ මේ IMO journey එක පටන් ගත්තේ මොන Mm, අවුරුද්දේද? ඉස්සෙල්ලාම 23 වල ඒ සැරේ මට එච්චරම 2023. ගත්ත තිබ්බේ. ඔව්. ඊට පස්සේ මම 24 වලයි 25 වලයි බ්‍රොන්ස් දෙකක් ගත්තා. ඊට පස්සේ තමයි මේ අවුරුද්ද. ඔව් ඔයාගේ progress එක steadily ඇවිල්ලා තියෙනවා නේද? HM2 bronze අතන ගිය අවුරුද්දේ bronze එකත් හොඳ bronze එකක් නේ. 20 points ඔව්. තිබුණා නේද? ඔව්. ඔව්. එතකොට කොහොමද ඔයා දැන් මම දන්න විදිහට IOI එකෙත් නැහැ, IPH එකෙත් නැහැ, ICH එකෙත් නැහැ. වෙන කම්ප්‍රෙෂන්ස් කළත් නැහැ නේද? SLMC නෑ. අරින්නේ. ඔව්. ඒ unusual මේ නේද මේ මහිෂංක? ඩොක්ටර් මහිෂංක? ඔව් ගොඩක් අය අර try කරනවා ගොඩක් කම්පිටිෂන්ස් වලට ගිහිල්ලා ඉතින් අර මේ ඒක හෙල්ප් වෙනවද කියලා IMO එකට මං හිතන්නේ අර IMO එකම ફોකස් කරලා වැඩ කරන එක තමයි මං හිතන්නේ අර IMO හොඳ මෙඩල් එකකට යන්න හොඳම මේ ස්ට්‍රැටජි එක. මොකද අර ඒක යුනික් අර අනිත් කම්පිටිෂන්ස් වල මේ අර මේක කොහොමත් එන්නේ නැහැ නේ IMO එකේ තියෙන අර ඒ ලෙවල් එකේ කොහොමත් ඔය A level එක නෑ නෑනේ නේද? අනිත් ඒවා. ඔව්. ඔව්. මම දැක්කා මේ සමහරක් හිටියා කියන්නේ හොඳ ළමයි මේ ඒගොල්ලෝ ඔය IMC ගියා මේ IMO කරන කාලය ඇතුළත. මං කිව්වා ඒක කරන්න එපා නේ මම නිකන් කිව්වා දැන් ටෙස්ට් මැචස් ප්ලේ කරන ක්‍රිකටර්ස්ලා ගිහිල්ලා මේ සොෆ්ට්බෝල් මැචස් කරන්නේ නෑනේ. නේ ඒ වගේ මම කම්පෙයාර් කරා. මේ වට මොකද හිතෙන්නේ ලසිත්? ඔව් ඒක එහෙම නොකරන්නේ හොඳයි. එතකොට අර ඒ ෆෝමැට් එකේ ඒවා විතරයිනේ කරන්නේ. එතකොට ටච් එක දිගටම තියෙනවා. ඒක තමයි. ඒක තමයි. මොකද ඒ කියන්නේ ඒ ටෙස්ට් ලෙවල් එකේ ඉන්න නම් ටෙස්ට් මැච් ලෙවල් එකේ ඉන්න නම් ඒ මට්ටමේ ගේම්ස් එකක් ප්ලේ කරන්න ඕනේ. ඔය ඔව්. පවුන්ඩ් ඉසෝල්ට කියලා ගහන්න ඕනේ. මේ ඉංග්‍රීසි වල නේ. ඒකට තමයි කරන්න ඕනේ. ඔව් ඉතින් මේ අතම කියනවා නම් මේ දැන් මම දන්න විදිහට ඔයා එහෙම මොනවාකට වෙනම ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් ඉදලා නැහැ. ඔයා AOPS එක ඒ වෙබ්සයිට් එක හොඳට යූස් කරලා තියෙනවා නේ. ඔව් ඔව්. එතකොට මතකනේ අපි අර මතකනේ මේ ගිය අවුරුද්දේ IMO එකේදී අපි පොඩි ඔව්. සාකච්ඡාවක් දැම්මා මේ දැන් මේගොල්ලෝ මේ ඩොක්ටර් මහිෂාංක දැන් හරිනම් එන්න ඕනේ ආයෙත් අර MCQ ටෙස්ට් එක කරලා SLM ICC කරලා එන්න ඕනේනේ. ඉතින් අපිට තිබුණ අයිඩියා ඔව්. එකක් මේ වගේ කට්ටිය කෙලින්ම එන්න හැබැයි ඒ වගේ IMO වගේ ක්වෙස්චන්ස් සෝල්ව් කරලා. එතකොට ඒක තමයි මේ SLM ප්‍රීමියර් ලීග් එක දැන්. ඉතින් ඒක හොඳයිද මේ රසිත අපි කරපු වැඩේ? හොඳයි. ඉතින් අර මේ ෂෝට් ආන්සර් ෆෝමැට් වලින් ස්ට්‍රගල් කරන කට්ටියට නිකන් chance එකක් හම්බ වෙනවා. ඔව් අනිත් එක දැන් ඒක සමාන 10ක් ගියා. ඉතින් ඒකනොත් යම් මේ ට්‍රේනින් එකක් ලැබුණා නේද? යම් ප්‍රමාණයකනේ. ඔව්. මොකද මේ ફોකස් එක තිබුණානේ දැන් හරි. දැන් ටෙස්ට් මැච් එක ළඟ එනවා. නේ? එතකොට දැන් ඒක වාගේ ඒක රිමයින්ඩ් වෙන every week නේ. ඔව්. ඔව් ඉතින් කොහොමද ඔයා කියන්නේ දැන් මට පේන විදිහට ඔයාගේ ජියොමෙට්‍රි හරි ස්ට්‍රෝං. මාර ඉන්ටුයිෂන් එකක් තියෙනවා නේද ඩොක්ටර් මහිෂංක? ඔව් මං හිතන්නේ මං අර ලංකාවේ මේ ජියෝමෙට්‍රි වලින් මම දැකපු හොඳම ස්ටුඩන්ට් තමයි මෙයා මම හිතන විදිහට. මේ අර මේ පාර ඇවිල්ලා තිබ්බ P2 එකත් මේ ගොඩක් හાર્ඩ් පැත්තට බර ප්‍රොබ්ලම් එකක්. අර සාමාන්‍යයෙන් අපි වගේ අය කරන්නේ නැති මට්ටමේ ප්‍රොබ්ලම් එකක් ඉතින් කරලා තිබ්බා. අර ගොඩාක් හොඳ රටවල් වල කන්ටෙස්ටන්ට්ස්ලාත් මේටත් 0 තිබ්බා මේවට ඒ ප්‍රොබ්ලම් එකට. කොහොමද මේ සොලියුෂන් එක කියන්නේ දැන් මම දන්නවා දැන් IM එකේදී සෝල්ව් කරනකොට ඒ කියන්නේ දැන් ඉස්සර අපේ ළමයි සෝල්ව් කරන්නේ ජියොමෙට්‍රි ට්‍රිගනොමෙට්‍රි පාවිච්චි කරලා රයිට් පිටු ගණන් ඒ කියන්නේ ලියනවා මේ ඉක්වේෂන්ස් දාලා හරි මම හිතන්නේ මේ ලසිතන ඒ පවර් කියන්නේ ඔෆ් මේ පියෝ පොයින්ට් දාලා ඈ පියෝ ජියෝමෙට්‍රි පියෝ පවර් ජියොමෙට්‍රි ඔෆ් නේ පොයින්ට් දාලා ඔව් ඒක රූපය ඇඳමස අර මේ ඒක මේ රූපය අඳින එකටත් සෑහෙන මේකක් යනවා. ඒකෙන් අයිඩියාස් ගන්න තියෙන්නේ.
ඊට පස්සේ අර PowerPoint පාවිච්චි කරන්න තියෙන එක මේ. ඒක අර ලේසියෙන් ක්ලික් වෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ ඉතින් අර. ජියොමෙට්‍රි හොඳම වගේ කෙනෙක්ට තමයි ඒක පුළුවන් ඉතින්. ඉතින් දැන් කොහොමද මේ ලසිත ඒ වගේ වාට පුළුවන් උනේ? මේ ජියොමෙට්‍රි ඉතින් අර ප්‍රෙපරේෂන් එක මතනේ තියෙන්නේ අර කලින් දැකලා තියෙන ගානක සබ්ස්ට්‍රක්චර් එකක් අලුතෙන් හදන ගානක තිබ්බාම එතකොට ඒ රිසර්ච් ටික කොහොමත් කලින් දන්නවනේ. එතකොට එතනින් එහාටනේ හදන්න තියෙන්නේ. ආ, දැන් අර මේ ප්‍රෙපරේෂන් එක ගොඩක් උදව් කරනවා ජියොමෙට්‍රි වල අනිත් සබ්ජෙක්ට්ස් වලට වඩා. ඒතර ඔයාගේ දැන් ෆේවරිට්ම ටොපික් එක IM වල ජියොමෙට්‍රිද? දැන් හතරක් තියෙනවනේ ජියොමෙට්‍රි, නම්බර් තියරි, කම්බිනටොරිස්, ඇල්ජිබ්‍රා. ජියොමෙට්‍රි තමයි ෆේවරිට් ටොපික් එක. ඔව්. ඔව් ඔව්. මොකද මේ අර IM TCS ආවම ළමයි ඉඳන් කියනවා මේ ජියොමෙට්‍රි නම් ඉතින් මේ අසිත ඔක්කොම ඉරලා දානවා. මේ එතකොට දැන් එතකොට P1 එක පොඩක් අපිට රෙකමෙන්ඩේෂන් කියන්නකෝ මේ පාර ඒ කියන්නේ ආපු ඒ දැන් ලසිත ඒ කියන්නේ P1 P4 full marks perfect scores P2 එක perfect scores P1 ඊට P1 පස්සේ P2 P4 තමයි. ඔව්. පොඩ ඒ යාගේ තුන කියන්න P3 එක P1 එක මොකෙන්ද ආවේ P1 එකස මේ නම්බර් තියරි එකක් ආවේ. හරි P2 එක ජියොමෙට්‍රි, P4 එක කම්බිනටොරික්ස්. කමිටරික්ස් ඉතින් අත්ම කරා මේ දැන් ලසිත වලට perfect scores ගත්ත geometry number theory කමිටරික්ස් ඇතන මේක ලොකු achievement එකක් නේ මොකද සාමාන්‍ය ඉස්සර මේ අපි ළමයි පොයින්ට්ස් ගන්නේ මේ මේ නම්බර් තියරි වලින්. එතකොට නම්බර් තියරි ජියොමෙට්‍රි තමයි. ගන්නවා නම් මේ වයා ට්‍රිගනොමෙට්‍රි. එහෙම තමයි යන්නේ. හරි. දැන් එතකොට මේ ලොකු shift එකක් නේද? ඒක මේක පැරඩයිම් shift වගේ. ඊට ඒ කියන්නේ දැන් කෙලිම pure geometry use කරනවා නේ. මේ එතකොට දැන් ඔයාගේ දැන් algebra කොහොමද ලසිත? ඇල්ජිබ්‍රා ටිකක් වීක් කියලා මං කොහොමත් කලින් ඉඳන්ම දැනන් හිටියා මීඩියම් ඇල්ජිබ්‍රා ටිකක් too difficult කියලා ඒක ඉතින් බැරි ආ වුණාට ඒක හදා. හැබැයි මෙයාට ඒකට 3ක් තිබ්බා. මෙයාට තුනක් ඒකට තිබුණේ. කම්ප්ලීට් සොලියුෂන් එක දෙන්න පුළුවන් වුණා නම් මෙයාට ගෝල්ඩ් මෙඩල් එක හම්බෙනවා. ඩොක්ටර් පංච කිව්වනේ දැන් මොකක් හරි එකක් කියන්නේ ඒකේ කියන්නේ ඒකෙත් දැක්කයි කියලා මෙයාගේ ඉන්ටියුෂන් එක. ඔව් මෙයාගේ අර මේ P3 එකේ P3 තිබ්බේ කම්බිනටොරික්ස් එකක් නෙවෙයි P3 තෝ. ඒක හાર્ඩ් ඉතින් කම්බිනටොරික්ස් එකක්. ආ ඒකේ අර මේ විනිං ස්ට්‍රැටජි එකක් ගන්න තිබ්බා. ඒක මේ ගොඩක් අය මේ වැරදියට මේ ස්ට්‍රැටජි එකවත් හරියට කරලා තිබ්බේ නෑ. අනිත් රටවල් වල අය වුණා. ආහා මෙයාට ඒක ඉතින් අර මේ ක්ලික් වෙලා තිබ්බා මේක තමයි ස්ට්‍රැටජි එක කියලා. අර හ්ම් ඒක පොඩ්ඩක් තව පොඩ්ඩක් මෙයා එක්ස්පෑන්ඩ් කරා නම් තව ලකුණු දෙකක් විතර වගේ ගන්න තිබ්බා ඒකේ. ඔව් දැන් මට හිතෙන ඩොක්ටර් මහේෂක දැන් මේ අපි දෙක කියන්නේ ගෝල්ඩ් මැටීරියල් කියලා. මොකද හිතන්නේ? ඔව් මට මේ ගෝල්ඩ් මෙඩල් එකට මේ පාර ගොඩාක් ළඟයි. මේ අර එකක් පොඩ්ඩක් හරියට මේ වුණා නම් ගෝල්ඩ් මෙඩල් එක හම්බෙනවා මේ පාර. ඉතින් ලසිට ඒ හින්දා මේ මේ තව අවුරුද්දක් ඉන්න පුළුවන්. හ්ම් මොකද කියන්නේ ලසිත? එන්න පුළුවන් ඉතින් මට දැන් ටිකක් ටයර්ඩ් වගේ. මෙහෙමයි ඉතින් අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ මොකක් හරි ලොකු මේකකට පස්සේ බ්‍රේක් එකක් ගන්න ඕනේ නේ. we had to forget ඔව්. නේ. බ්‍රේක් එකක් අරගෙන ඊට යා. පස්සේ දැන් වඩ එළනුත් තියෙන ඒකත් කරලා නේද? බ්‍රේක් එකක් ඔව්. අරගෙන මේ maybe 2-3 months නේද? හ්ම්. ආයෙත් එන්න පුළුවන් නේද? APM එක තියෙනවා ඊට පස්සේ අපි ප්‍රීමියර් ලීග් එක අප පටන් ගමු නේද? ඔව්. මොකද ඒ කියන්නේ මේ ඔය කියන්නේ ඩොක්ටර් ප්‍රීමියර් මහේෂ් ලීග් එකේ වගේ ගත්තා නම් හරි මෙයාට ඒ කියන්නේ මේ ආයි මේ අර ට්‍රැක් එකේ ඉන්න නේද? ඒ ට්‍රැක් එකේ ඉන්න හින්දා මෙයාට අර ප්‍රීමියර් ලීග් එකෙන් පටන් අරගෙන ආව නම් මේ අ, මට හිතෙන්නේ මෙයාට ගෝල්ඩ් මෙඩල් එකට යන්න පුළුවන් යන්න පුළුවන් මේ නේද? ඒක තමයි. මේ අපිට ඒ වලින් පස්සේ ටිකක් නේද පොඩ්ඩක් බ්‍රේක් එකක් දීලා නේද? maybe a month break නේද? හ්ම්. අපිට ප්‍රීමියර් ලීග් එක පටන් ගත්තා නම් හරි නේද? මොකද ඒකට රිලැක්ස් එක යන්න පුළුවන් නේද? පස්සේ ඉතින් ඔයාට ඉන්ටෙන්සිෆයි කරන්න පුළුවන් වගේ ප්‍රෙපරේෂන්ස් නේ. ගෝල් එකටම යන්න ඕනේ නේද? මේ නැදලා සිල්ද? ගෝල්ඩ් මෙඩල් එකම තමයි ඔව් මෙහෙමයි ඉතින් කියන්නේ අපි එහෙම තමයි කියන්නේ අපි යන්න ඕනේ. ඉතින් මම හිතනවා ඒ කියන්නේ ඔයාට ඒ කියන්නේ ලොකු මේ කියන්නේ chance එකක් තියෙනවා මේ
දැන් මේ ඒල කට ළඟ තියාගෙන මෙහෙම සිල්ලක් ගත්තයි කියන්නේ දැන් කොහොමද මේ මැනේජ් කරේ? කියන්නේ ඒ ලෙවලුයි මේකයි මේ ගෙදරින් කෑ ගහනවද මේ ඒල කරන්නේ නැහැ කියලා? හරියට. ඔව් ටිකක් කෑ ගහනවා ඒ වුණාට ඉතින් ක්ලාස් වල සර්ලා කොහොම හරි බලෙන් වැඩ ටික කරන හින්දා ඒකත් වෙනවා මේකත් වෙනවා ඒක ෂේප් වෙනවා කොහොම. ආ ඔව් මෙහෙමයි ඉතින් ඔයාට ඉතින් මේ අයිඩල් රෑන්ක් එකක් හිතනවද හම්බෙයි කියලා? ලොකු එකක් නම් හම්බෙන්නේ නැති ඉංජිනේරින්గ్ වගේ සිලෙක්ටඩ් එකක් එයි කියලා මම හිතනවා. හරි. ඔව් ඉතින් මම හිතන්නේ දැන් අපිට නම් කියන්නේ ඉතින් මේ achievement එක ඇත්තම කියනවා ඉතින් මේ මේ අයිලන්ඩ් බෙස්ට් එකට වඩා හුඟක් ඒ කියන්නේ උඩ තියෙන achievement එකක්. හැබැයි ඒක ඉතින් මොකදනේ දන්නේ නැහැ ලංකාවේ ඉන්න කට්ටිය. මේ ඒවා මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මේ එන්ජිනියරින්ග්ද මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මම තාම හරියට ඩිසයිඩ් කරලා නෑ වුණාට මගේ කැමැත්ත තියෙන්නේ මැත්ස් කරන්න. ඔව් ඔයා හිතලා බලන්න. ඒ කියන්නේ දැන් ඇත්තම කියනවා දැන් මට මේ හම්බුණා මේ දැන් සුමාන 3ට කලින් මේ රුසිලු දන්නව නේද? ડોક્ટર රුසිලු කාමිරාරච්චි. එයා ඔය අයියම ගිහිලා මේ ඉතින් අතම වෙන එයා මැත්ස් කරන්න ආවේ අයියමෝ හින්දායි. ඉතින් ඒක මේ ඔය දැන් සුමාන විතර එතෙන්ද කිව්වා ඒක. මේ අයියම එක්ස්පෝෂර් එකෙන් තමයි එයා ආවේ කියන්නේ. ඉතින් අතම වෙන මේ එයා ඒ හරි කැමති ඒ වෙච්ච ඒ කියන්නේ මේ ලයිෆ් එක හැරිච්ච විදිහට. ඉතින් ඔයා දන්නවද මේ එයාට හම්බුණා දැන් එයා ගියා යුනිවර්සිටි කැලිෆෝනියා සෑන් දියේගෝ PhD කරන්න. ඒතර එතන PhD කරලා මෙයා ගත්ත පෝස්ට් ඩොක් එකක් මේ කරා මේ යුනිවර්සිටි කැලිෆෝනියා සැන්ටා බාබරා 2 year post doctoral position එක. ඒකට පස්සේ මට හම්බුණා මේ යුනිවර්සිටි වර්ජිනියා මේ ටෙනූර් ට්‍රැක් පොසිෂන් එකක්. මේ ටෙනූර් ට්‍රැක් කියන්නේ ඒක ගියාම පර්මනන්ට් අපි ලංකාවේ අත්කයි දිහාට පර්මනන්ට් වෙන්න පුළුවන් නේද ડોક્ટર මහිෂංක? ඒ කියන්නේ ඒ ඔව් රික්වයර්මන්ට් සැටිස්ෆයි කරාම දැන් එතන තියෙනවා එයාගේ ටීචින් මෙච්චර පර්සන්ටේජ් එකක් තියෙන්න ඕනේ, රිසර්ච් මෙච්චර තියෙන්න ඕනේ. එහෙම තමයි හම්බෙන්නේ ඒ අපොයින්ට්මන්ට් එක. ඒ යුනිවර්සිටි වර්ජිනියා හොඳ රෑන්ක් එකක්. මොකද ඒකේ තමයි කෙන්නෝනෝ ඉන්නේ. කෙන්නෝනෝ කියලා ෆේමස් මැතමැටිෂියන් කෙනෙක් ඉන්නේ. නම්බර් තියරිස් නේද ડોક્ટર මහිෂංක? ඔව් ඔව්. ඔව් එයා ඉන්නේ යුනිවර්සිටි වර්ජිනියා. ඔව් හරි. ඒතර එයානේ ඇක්සියම් මැත් එකේ තියෙන ඇක්සියම් මැත් කියලා එකක් දාලා තියෙන්නේ මේ AI වලින් මේක මේ මැත්ස් මෙයා කරන්න. අන්දක ඇක්සියම් මැත් එක මම හිතන්නේ මේ පර්ෆෙක්ට් සොයා කරන් තියනවා මේ IMO එකට මේ පාර. 42 ගත්තා. ඔව් hello මේ ડોક્ટર අශිනි. ඔව් සර් තමන් He has ඉන්නවා. also joined. yes එතකොට yes මේ I'm මම here. කතා කරේ මේ අර මේ දැන් රසිත එකෙන් තාම ඩිසයිඩ් කරලා නැහැ. ඒ කියන්නේ මොනවද කරන්න කියලා ඔව් ඉන්ටරින්ද මේ හ්ම් එතකොට මේ මැත්ස් කියන එක ඉතින් මම කෝ ඒක ඔව් ටයිම් එක කරගෙන හිතන්න එක. ඒතකොට මම මේ රුසි ගැන කතා කරේ. හ්ම් රුසි අතරම මේ මැත්ස් කරන්න ආවේ මේ අයියම හින්දායි. මේ ඒතර එයා ඇත්තම අද හොඳ පොසිෂන් එකක ඉන්නවා. මේ එයාට පුළුවන් එයා මේ යුනිවර්සිටි වර්ජිනියා ටෙනූර් ට්‍රැක් එක මේ ඒක වාර ගන්න නැතුව මේ මෙයා බීජිං වල nice මේ টপ රිසර්ච් ඉන්ස්ටිටියුෂන් එකක මේ බාරගත්තේ. ඉතින් මේ මම හිතනවා ඉතින් ඒක ලොකු achievement එකක්. මොකද එතන 3 year only research මේ ඉතින් ඒ වගේ කියන්නේ එයාගේ ලොකු determination එකක් තියෙනවා. මම හිතන්නේ to be a good research mathematician, right? ඉතින් හ්ම් ඒ වගේ කට්ටිය අපි ලංකාවට ඕනේ නේද මේ ડોક્ટર අශිනේ? හරිම අඩුයි එකක් ඒ ෆීල්ඩ් එකට එන්නේ නැහැ DC එකට. ඔව්. ඒ කියන්නේ දෙවෙනි එක ඒ ෆීල්ඩ් එකේ තියෙන ඒකේ තියෙන ලස්සන මං හිතන්නේ ගොඩක් කඩේ තේරෙන්නේ ගොඩක් කරාට ඊට වඩා ලීසියෙන් ෆයිනෑන්ෂියලි ස්ටේබල් වෙන්න පුළුවන් දේවල් වලට නිසා ගොඩක් කට්ටිය යන්නේ. ඉතින් ලසිත කොහොමත් මං එයාගේ විශේෂයෙන්ම එයාගේ ජියෝමෙට්‍රි වලට තියෙන ආසාව මං ඉස්සරින්දම දැක්කා සර්. මං දන්නේ මම මුලින්ම එයාව දැක්කේ අර එයාගේ ජියෝමෙට්‍රි පේපර් එක මේ සිලෙක්ෂන් ටෙස්ට් එකේදී ඔව්. පර්ෆෙක්ට් ඒ ඉන්ටුයිෂන් එකයි ඔක්කොම පර්ෆෙක්ට්ලි තියෙනවා. මේ පාර ජියෝමෙට්‍රි ප්‍රශ්න දෙකම ලස්සනට මේ කියන්නේ හරිම ෂොක් එකකට එයා ඒකේ ලකුණු අරන් තිබ්බා. congratulations ලසිත. I'm very proud of you ලසිත. thank you sir. ඔය ඉතින් අත්ම කරන්නේ ඉතින් මේ ලසිත ඒ කියන්නේ අපිට හම්බෙච්ච ඒ කියන්නේ දැන් අපිට ලොකු ඇවැදයක් වුණානේ මේ ඇඩික් මේ ට්‍රේනින් ඔව් එකේදී ඩෙන්ගු හ්ම් මේ මధుරෙක් විදලා අපි මේ ඩෙබිල් එකේදී ඒක ඇවිල්ලා මේ ඩාර්ක් ක්ලවුඩ් එකක් එතෙත මේ ආ ලසිතගේ ඇචීව්මන්ට් තමයි සිල් ලයින් එක සර් ඒ කියන්නේ ඩෙපියුටිට ගියේ නැද්ද මේ පාර? යනම් ගියේ නේ නෑ. තිදස් ගියේ නෑ නේද? ඉස්සෙන් නම්බුන්නේ ඔව් එතකොට මේ අපි ආන්නේ මහිෂාක හරි. තනියම වැඩි මේ කරා but still එහෙනම් Dr. Mahishankar has done a marvelous job at getting things done ඒ situation එකේදී. So
really really happy දෙන්න හැමෝම ගැන. ඔය අතුගෙන මේ ඩොක්ටර් මයිෂාගේ කියන්නේ දැන් කෝඩිනස්ලා මේ ගෙන් මාක්ස් පදන්නේ මේ හතර පහම ගත්තා නේද? ඒ කියන්නේ ඒගොල්ලෝ දෙන්න බලාපොරොත්තු නොවේ ඔව්. හිටුනේ. හ්ම්. P1 එකට මම ගත්ත ලකුණු 3ක් විතර වගේ. P4 එකටත් ලකුණු කියන්නේ P4 එකේදී කෝඩිනේෂන් ගියපුවම මෙයාගේ මේ සොලියුෂන් එක මේ කම්ප්ලීට්. ඒ කෝඩිනේටර්ස්ලා මේ සමහර අය රෙඩි වෙලාද දන්නේ මෙයාට පටන් ගත්තෙම 4 කියලා. මං ඊට පස්සේ මං කිව්වා නෑ he should get 7 කියලා එහෙම මේ ඊට පස්සේ ඒගොල්ලෝ මේවා කරා ඊට පස්සේ අර P මේ C අපේ කන්ටෙස්ටන්ට් 4 ගේ 5 ගේ ඒගොල්ලෝ 5 ගානේ වගේ දීලා තිබ්බේ. ඒකත් කොහොම කළා හර 7ක් ගානේ ගත්ත. එතනත් ලකුණු කොහොමත් 4ක් 5ක් විතර ගත්තා මං හිතන්නේ. ඔව්. ටිකක් මේ P1 P2 කෝඩිනේෂන් ටිකක් මේ ටෆ් මං හිතන්නේ. ඒක ගොඩක් අය try කරන හින්දා මේ ඒගොල්ලෝ බලන්නේ පුළුවන් තරම් ලකුණු අර මේවා කරන්න. ඔව් ඉතින් ඒක මේ අතුගෙන මේ හાર્ඩ් ජොබ් එකක් කරන්න උනේ තනියම මේ ඉතින් කොහොම හරි ඔක්කොම හොඳට වුණා මේ අතුගෙන මේ තිදසුත් ඒ කියන්නේ he's okay. He even looked at the scripts නේද? මයිෂංග. ඔව්. ඉතින් මේ මම බලලා යාට මේ සෙලෙක්ට් කරන්න කිව්වා කොහොම නිකන් ලකුණු මේ ඒ ලකුණු හරිද කියලා නිකන් බලන්න යාට කරා මේ කොහොමත් මේ දෙන්නෙක් තුන් දෙනෙක් කරන්න මේ ඕනේ නැත්තම් අර ඔව් එක්කෙනෙක්ට බලපෑම ඔක්කොම ඒ වෙලාවෙම මේ වෙන්නේ නැති හින්දා. ඒක තමයි. So anyway, everything worked out well in the end. In the end. ඉතින් ලසිත ඉතින් කරුණා කරලා බලන්න මොකද්ද වාගේ future මේ journey එක කියලා. දනලා මේ ඩොක්ටර් අශ්විනි මේ he has to do A level next year. Sorry, next Me month. like in next month දවස් කීපකින් A level, so best of luck Oh, for that, and I hope he will come out fine. yes. මමත් මුලින්දම කිව්වේ like he enjoys math, so keep doing what you love. Yeah. Sure, Passion. You easy. have to follow the passion. Yes. Yeah. ඉතින් අපි කතා වුණේ ඩොක්ටර් අශ්විනි දැන් මෙහෙමනේ ඉතින් මේ බ්‍රේක් එකක් එපායිනේ දැන් මේ රිගරස්ලි කියන්නේ නේද? ඒක කළා පොඩි බ්‍රේක් එකක්ම අරගෙන ඊට පස්සේ අපි ප්‍රීමියර් ලීග් එකේ පටන් ගමු නේද? අපි හිමීට පටන් ගමු සර්. maybe ඔව්. මේ අපි පොඩ්ඩක් ඒක අපේ අනිත් ළමයි අනිත් ස්ක්වොඩ් එකත් බලලා, so we have to build up the squad for the ඔව්. coming 2-3 years. then Yeah. once මේ silver medal එක, it's a mental barrier sir. No Yeah. Sri Lankan has ever gone there, but once someone breaks it, Yes. මේ වෙලාව ඇතුළත අපි we will have to amp up the training. We will get Lasita's Yeah. feedback on like how he felt on training, like what are the things that we require in the future. And geometry කියන එක sir මං හිතන්නේ ලසිත we have to make him the geometry leader, and Yeah, then the leader. මොකද Yes. I think none of us are good at geometry like him. Yeah. And then build the team, build his mentorship around it, and then build a core team. අපිට Yeah. අනිවාර්යයෙන්ම sir once that mental barrier is broken, now we will be able to get a couple more silver medals in the future. One, and then even we can go if Lasita decides, that's his decision. Yeah. Don't put it too hard on yourself, but if Lasita decide, we can try for the next year නේද? Yeah, ඒක තමයි මාත් කිව්වේ. And ඉතින් he can see how things go. Whether he and still he's has a generational talent, sir. yeah. He's a generational talent. So like if someone needs to break the goal barrier, probably better to be him than someone else in the future. So we'll see. Yeah, that's what I think, I mean, Yes. just, do it and then I think, the country will be, forever grateful to you. Yes. A mental barrier, once you break it, people are starting to notice that okay, someone has done it. Yeah. So now we can talk about how we can get the next silver. Yes. So if someone gets a gold, we can just build up the nation, the mathematics core of the nation around that achievement. When Yeah. 1906 World Cup එකෙන් පස්සේ අපි cricket එළියට ආවේ අර that kind of a moment. Right now, a mental barrier someone has broken. That's huge, Lasita. I mean, it's huge for you. It's also huge for the mathematics of Sri Lanka. Yeah. So, ලසිත ඒතර දැන් මේ මම කියන්නේ දැන්
මොනවද හිතුනේ කියන්නේ මේ දවස් දෙකේ කියන්නේ දැන් දිනලා දවස් දෙකයි නේද? ඔව්. මේ වාට මොනවද කියන්නේ මේ කියන්නේ හම්බෙච්ච ඒ කියන්නේ responses මම කියන්නේ හම්බුණාද ඒ කියන්නේ. responses ඔව්. ඉතින් මානෙත් අයියලා එහෙම ඔක්කොම ගෝල් කරලා විශ් කරා. හරි. හැමෝම ඉතින් හොඳයි කියලා කියනවා. ඔන්න ඉන්දියාවේ නම් ඔන්න ප්‍රෙසිඩන්ට් ට්වීට් කරනවා. ඉන්දියාවේ කියන. So we'll see, we'll try to get, a meeting with the Prime Minister. That's what we are trying to do, right? Because this has to be, we have to Yeah, bring, the attention to probably. this. We Hmm. will try that. මොකද මේ අතංග නම් දැන් මේ recognition එක දෙන්න ඕනේ නේද ඩොක්ටර් අශ්විනී? කියන්නේ දැන් Oh, sir. I අපි mean, ලසිතට well, හිතේ recognition දෙන්න especially ඕනේ නේ. he needs එක මම හිතන්නේ යාට ඒක වෙන්නම ඕනේ දෙයක්. මොකද ඔව්. මේ ඒක IMO කියන එක සහ අනිත් ඒවා ඩිෆරෙන්ෂিয়েට් වෙන්නේ කොහොමද කියලාත් මම හිතන්නේ නැහැ ජෙනරලි අපේ රටේ මේ අයිඩියා එකක් තියෙනවයි කියලා. ඔව්. ඔව්. මේ like, it's totally different ball game ballpark. So මේක මේ අපි he has to get the recognition he deserves. ඔව්. ඔව්. ඉතින් මම plan කරනවා ඉතින් මේ Yes, I'm sir. going to try my best to get a meeting with the Prime Minister, and we'll see. So uh, so I will try my best. I have already talked to a few people. So yeah, returning tomorrow, neither. Yes. Yes. Okay. So Dr. Manishank is going back to Canada. So you guys are coming to Sri Lanka, right? Yeah. So I Yeah. think it's a a really happy uh, journey, right? I mean to Shanghai. How is Shanghai? It's Shanghai. We only went out once, but it's fine. Yeah, the food is also different and it's a nice experience. Yeah, They Chinese. went to Disneyland. Like, Pardon me? they went to Disneyland in Shanghai. Disneyland. Okay. Yeah. So China is, leading the world now. I mean, if you look at, I think there are several, these rankings, world rankings, and most of them, I think there are Chinese universities at the very top, like with Harvard, Cambridge. They are. So I think, they are, I mean, really is, taking the lead. So we have to, I mean, notice these things, it's not, the West dominance is, I think it's, diminishing. So I think we can take, I mean, them as inspiration, Asians, right? So, and Bangladesh, they also got a silver medal this time, right? Silver and 5 bronze medals. 5 bronze medals. Yeah. So I don't know whether we can beat them. But he's still ahead of their best contestant. Their best The student silver got medal is like better than 23. the Bangladeshi silver medal. Yeah. Okay. Bangladesh's top scorer is like 23, but he got 25. Okay. Yeah. Actually, 23, so he got, 2 more points than the Bangladeshi one, right? Yes. So 1 point at Even the IMO. Ireland, yeah. Pardon me? Even the Ireland like top top contestant got 23 points. Which country? Ireland. Ireland. Yeah. So so it's such a really, great achievement. I mean, it's not just, I mean, we say these things, for lots of things, right? Great, wonderful, right? But this, I mean, I don't know how to say it because we are overused these terms, right? We don't have, terms, right, anymore. So yeah, I mean, it's I mean, a really great, achievement. So um,
I think, you should not, I mean, look ahead. I mean, not, I think, so one thing I have seen actually, I don't know, you two agree with me, that we have this thing, that we are sort of, satisfied with whatever we do. අර අපි තියෙනවා නිකන් මේක දැන් මේ අර මධ්‍යස්ථ ප්‍රතිපදාවද මොකක්ද තියෙනවනේ මේ අපි ලද දින සතුටු වීම එහෙම එකක් තියෙනවනේ. ඔව්. අර අපි ටිකක් තියෙනවනේ එහෙම එක මන් දන්නේ මට එහෙම හිතෙනවා. ඒ කියන්නේ අපි ඒ තරම් මේ කියන්නේ අර මේ මොනවාද මේ determined fighters නෙමෙයි කියලා. ඒ කියන්නේ අපි somewhat not very මේ aggressive in our pursuit. එහෙම එකක් හිතෙනවා. මම දන්නේ මේ what do you think? Maybe it's in No the necessarily. in the culture. Yeah, with regard to mathematics, we are punching well low about below our weight. ඒ කියන්නේ අපිට මීට වඩා ලොකු potential එකක් තියෙනවා. නමුත් ඔව්. අපි එතෙන්ට යන්නේ නැහැ. ඒ කියන්නේ ඔව්. අපිට මොන හෝ හේතු නිසා අපි ඒක කරන්නේ නැහැ. අපි ගොඩක් අපේ ළමයි දක්ෂයි ගොඩක්. ඒ කියන්නේ comparatively නමුත් අපි දැන් දක්ෂකට උගක් අපි ඉන්නවා. උනත් මිලියන 20ක් ඉන්න රටකට ඔව්. comparatively අපි කරනවා චුට්ටක් මදි. මදි. ඉතින් ඒක තමයි අපි ටික ටික බිල්ඩ් වෙන්න ඕනේ කියලා මම හිතන්නේ සර් කියන කතාව ඇත්ත. කියන්නේ අපි නිකන් අර අපිට තියෙන්නේ මෙතන තමයි අපිට හිමිතන කියලා ඉන්නවා මිසක් ඔව්. අර go gettersලා එහෙම නැහැ. So yes. ඩොක්ටර් ඉතින් මහේෂාංක මොකද වෙන්නේ? මොකද කියන්නේ? ඒකයි අර අපේ මං හිතන්නේ අපි අර ගොඩක් මේ අපේ ටැලන්ට් එක අපි ඉක්මනටම අයිඩෙන්ටිෆයි කරගෙන ඒගොල්ලන්ග ඒ පාත් එකටම දැන් ගොඩක් දැන් මේ පාර UK වල මේ ගත්තා මේ පර්ෆෙක්ට් ස්කෝර් එකක් එයා මේ හත්වෙනි පාරනේ හත්වෙනි පාර මේ අර හෝල් ඔෆ් ෆේම් එකේ දැන් එයා තමයි එකට ඉන්නේ. මේ ඔහො. සාමාන්‍යයෙන් හත්වෙනි පාරක් IM වෙනවා කියන්නේ එයා 12 13 වගේ ඉතින් පටන් ගන්න එපේ. yes. එයාට ගෝල්ඩ් මෙඩල්ස් පහක් තියෙනවා සිල්වර් මෙඩල්ස් දෙකක් තියෙනවා. හ්ම්. ඒතර එච්චර යං ඒජ් එකේ ඉඳන් ඒගොල්ලෝ ඒ කියන්නේ මේවා කරනවා මේ අර ඒ නර්චර් කරන එක අර අපි අර ඉස්කෝල වලින් අර කරනවා නම් අපි තව ට්‍රේනින් කැම්ප්ස් වගේ මේවා කරලා අර අපේ ටැලන්ට් එක කලින්ම අයිඩෙන්ටිෆයි honest කරලා කරන්න ඕනේ ඒගොල්ලන් නේද? අරගෙන ඔව් ඔය ඉතින් ඒක ගොඩක් තමයි ඔය අපේ මේ හැම රටක්ම වගේ ඒවායින් තමයි ඉතින් US කැනඩා ඒවා එහෙම ඒගොල්ලෝ ගිහිල්ලා ට්‍රේනින් කැම්ප්ස් ඉතින් මාස ගණන් කරලා අර එහෙම තමයි ඉතින් ගොඩක් ඒවා මේ දැන් අපේ ස්ටුඩන්ට්ස්ලාත් ඒ වගේම ටැලන්ටඩ් අර එකම වෙනස හ්ම්. තියෙන්නේ අර අර්ථ තමයි ඉතින්. ඇත්තටම ඉතින් එහෙම බලනකොටත් මේ ලස්සිතක achievement එක මාර great නේ. මොකද ඒ වගේ programs හ්ම්. අපිට නැතුව නේ අපි තියෙන්නේ ඔව්. මිනිමල්ම මේ අපි program එක තමයි run කරේ. මේ ඔව්. maybe the if you look at all the programs of these IMO countries, we could be the හ්ම්. lowest. I don't know, just yeah, right there, at the bottom. දැන් But still, I mean, it's a great achievement in that context. Yeah, Maishanga, what did you say? කැනේඩියන් ඒ කියන්නේ ටීම් එකට ස්පොන්සර් කරේ ජේන් ස්ට්‍රීට් තමයි Mm-hmm. ස්පොන්සර් කරේ ඒගොල්ලන් ඒ වුණාට මෙයා කැනේඩියන් කන්ටෙස්ටන්ට්ස්ලා 3 දෙනෙක්ට වඩා උඩින් ඉන්නේ. But no sponsors. හ්ම්. That's the thing. I mean, I don't know. I don't know how to, get sponsors. I think like I have some point of contacts Hmm. and we can relate to them and see like what we can do. Yeah, actually, now we Because, went to the EGMO, last April. So they told us to write to them. So I'm going to do that. So we'll see. So Lasita's achievement actually also helps in that regard. මොකද අපිට පෙන්වන්න පුළුවන් දැන් අපි කියන්නේ මේ වගේ දෙයක් කරලා තියෙනවා, so we need funding. I can see Lasita is feeling sleepy, I think. It's already around 10. Yeah. Abhina, Okay. we'll wind this up. So once again, big congratulations
to Lasitha. Yeah, So artist congratulations. yes. Yeah. Also, we are very thankful to him because we have something to talk about for years to come, right? Mm. So safe journey, Lasitha, and safe journey, Maishankar, right? Safe journey. And Team Sri Yeah, Lanka, safe journey. Yeah. and we'll talk again soon. Okay. Mhm. Okay, then Thank you, good sir. night Good night. to all of Thank you. you. Thank you. Good. Thank you. Good Okay, night to good all of night. you.